සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න අදත් අරගෙන ආවා ඉතාම වැදගත් වෙන වීඩියෝ එකක්. ඔයාලට මෙන්න මේ ZK 5KX කියන 5 ampere buck boost converter එක පාවිච්චි කරලා portable DC power supply එකක් හදා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති 3.7 voltage තියෙන බැටරි දෙකක් සීරීස් කරලා මෙතන තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ 5 watt කියන press button එක press කරලා අපිට පුළුවන් මේකේ ampere hours කියන එක hours ගන්න කියන පැය ගන්නට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ watt ගන්නට හදා ගන්න පුළුවන්. මේ functions ටික වෙනස් කර ගන්න පුළුවන්. ඊට පස්සේ පහළ තියෙන press button එක press කරලා අපිට පුළුවන් voltage adjust කර ගන්න. ඊට පස්සේ ampere adjust කර ගන්න. ඒ වගේම මේ rotator එක කරකලා අපිට පුළුවන් voltage adjust කර ගන්න. ඒ කියන්නේ අපිට ඕන voltage එකට වෙනස් කර ගන්න පුළුවන්. ඒ වගේම මේ rotator එක press කරලා අපිට පුළුවන් voltage එක ගත්තොත් එහෙම දශම පැත්ත වෙනම adjust කරගන්න පුළුවන්. එහෙම නැත්නම් එක ස්ථානයක් වෙනම adjust කරගන්න පුළුවන්. මේ කන්වර්ටර් එකේ වෝල්ට් 36ක් දක්වා උපරිම අරගන්නත් පුළුවන්. හරි ඔන්න ඊට පස්සේ මම ආවා ඩරාස් ඇප් එකට. ඩරාස් ඇප් එකේ බලමු මේක කොච්චර වගේ මුදලක් වෙනවද කියලා. හරි මෙතන සර්ච් බාර් එකේ ගහලා තියෙනවා buck boost ZK 5KX කියලා. ඊට පස්සේ මම සර්ච් කරනවා. හරි මෙන්න මේ විදිහට අපිට එක එක ප්‍රයිස් ලිස්ට් වලින් මේක බලා ගන්න පුළුවන්. අපි උඩින්ම තියෙනවා 2352ට ගෙන්නන්න පුළුවන් මෙන්න මේ කන්වර්ටර් එක. ඊට පස්සේ තව තියෙනවා රුපියල් 3700 ගාන. ඊට පස්සේ 9835ට මේ වගේ බැලුවොත් එහෙම බලා ගන්න පුළුවන්. හරි එතන ලොකු ප්‍රයිස් රේන්ජ් වලටත් තියෙනවා. අපි බලමු අඩුවටම තියෙන එක. මම මේක උඩින්ම තියෙන ක්ලික් කරනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ වගේ මේකේ heading එක ගත්තොත් එහෙම title එක ZK 5KX DC buck boost converter DC output එකක් තමයි ඒකට අරගන්න පුළුවන් වෙන්නේ. ඒක CCCV 0.6 to 36 5A. ඊට පස්සේ මේක voltage adjust කරගන්න පුළුවන් 5 volt 6 volt 12 volt ඒ වගේම 24 volt සහ ඒ වගේම 80 watt. හරි මේක ස්පෙસિෆිකේෂන් ටිකත් අපි බලමු. රිවිව් ටිකත් ඔය වගේ තියෙනවා. ඊට පස්සේ product details ටිකට ගියපුවාම මම මෙතන vwall කියන එකක් දෙනවා. හරි ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඇත්තටම ඔයාලත් මොකක් හරි උපකරණයක් ගන්නදී මෙන්න මේ වගේ දරාසෙම වගේ ගන්නවා නම් මෙන්න මේ වගේ ස්පෙસિෆිකේෂන් මුලින්ම බලන්න පුරුදු වෙන්න. නැත්නම් ඊට පස්සේ තමයි ඔයාලා කියන්නේ ආවේ ඕඩරේ දැම්මේ එක දෙයක් ආවේ ඊට පස්සේ තව දෙයක්. මෙන්න මේ වගේ කතා අහන්න අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ඔඩර් කතන්දරේ හින්දා. ඒ නිසා මුලින්ම ස්පෙસિෆිකේෂන් උත් අනිවාර්යයෙන්ම බලන්න වෙනවා. හරි ඊට පස්සේ මෙතන ටයිප් එක මොඩියුල් එකක්. ඊට පස්සේ කන්ඩිෂන් එක බ්‍රෑන්ඩ්. මුලින්ම තියෙනවා සප්ලයි වෝල්ටේජ්. එතකොට මොකක්ද මේ සප්ලයි වෝල්ටේජ් එක කියලා කියන්නේ? සප්ලයි වෝල්ටේජ් එක කියලා කියන්නේ අපි මේ මොඩියුල් එකෙන් වැඩක් ගන්න නම් අනිවාර්යෙන් මෙතන සප්ලයි වෝල්ටේජ් එක දාලා තියෙනවා වෝල්ට් 6ත් වෝල්ට් 36ත් අතර. එතකොට වෝල්ට් 6ත් වෝල්ට් 36ත් අතර සප්ලයි එකක් අපි අනිවාර්යෙන් මේ buck boost converter එකට දෙන්න ඕනේ. හරි ඊට පස්සේ input voltage එක දැන් ඔයාලා දකින්න ඇති කලින් වීඩියෝ එකේදී මම පෙන්නද්දී 3.7 volt බැටරි දෙකක් සීරීස් කරලා තිබේ. ඒතකොට 3.7 කියලා කියන්නේ 7.4 නේ. ඔව් 7.4 සම්පූර්ණ input voltage supply voltage එක මම දීලා තිබ්බා බැටරි දෙක හරහා. ඒතකොට volt 7.4ක් මම පිටින් දීලා තිබ්බා මේ buck boost converter එක වැඩ කරගන්න. හරි ඊට පස්සේ input voltage එක කියලා කියන්නේ මෙන්න මේ buck boost converter එක වැඩ කරගන්න input වෙන. හරි අපි කොච්චර supply එකක් දුන්නත් මේකට volt 6යි ඊට පස්සේ volt 36 අතර supply එකක් තමයි ඇතුළට අරගන්නේ. හරි ඊට පස්සේ output voltage මේක තමයි අපිට මේ buck boost converter වැදගත්ම දේ. සාමාන්‍යයෙන් DC power supply එකක් ගත්තාම උපරිම ampere දෙකත් ඊට පස්සේ මම කියන්නේ DC power supply වෙනම normally අපිට ගන්න පුළුවන් ඒවා. හරි සාමාන්‍යයෙන් වෙළඳපොලේ තියෙන්නේ ampere දෙකත් ඒ වගේම volt 15ක් දක්වා adjust කරගන්න පුළුවන් DC power supply. නමුත් මේකෙදි බලා ගන්න පුළුවන් volt 36ක් දක්වා මේකේ output voltage එක අරගන්න පුළුවන්. ඇත්තටම සාමාන්‍යයෙන් ලොකු වැඩක් කරගන්න පුළුවන් volt 36ක් ඒ වගේ ampere 5ක් දක්වා මේ buck boost converter එකේ අවුට් වෙන නිසා. ඒකට සාමාන්‍ය වෙළඳපොලේ තියෙන අපි ගත්තොත් එහෙම ඔය යාසන් කියන බ්‍රෑන්ඩ් එකේ DC power supply තියෙනවා. හරි. එතකොට ඒ power supply එකේ තව වර්ග තියෙනවා 1502 DD+ 1502 DD. මෙන්න මේ power supply ගත්තොත් එහෙම උපරිම අවුට් කරන්නේ වෝල්ට් 15යි. ඒ වගේම
මැක්සිමම් ඇම්පියර් ගාන ඇම්පියර් 2යි. එතකොට ඒකත් එක්ක බලපුවහම මෙතන අපි බලා ගන්න පුළුවන් අවුට්පුට් කරන්ට් එක මැක්සිමම් 5 ඇම්පියර්. හරි. එතකොට ඇම්පියර් 5ක් දක්වා මේ බක් බූස්ට් කන්වර්ටරෙන් අපිට අවුට් කරගන්න පුළුවන්. එතකොට අවුට්පුට් පවර් එක ගත්තොත් එහෙම වොට් 80ක් දක්වා තමයි මේකේ අවුට්පුට් පවර් එක තියෙන්නේ. ඊට පස්සේ වෝල්ටේජ් ඩිස්ප්ලේ රෙසලූෂන් ඒ කියන්නේ අපිට දශම ගණන් වලින් කොච්චර වෝල්ටේජ් එක මේක දශම ගානටම ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒක තමයි මෙතන මේ කියන්නේ. එතකොට දැන් අපිට හිතන්නකෝ අපිට අවශ්‍යයි මේකෙන් අවුට් කරගන්න 5.01ක් කියලා. වෝල්ට් 5.01ක් අවුට් කරලා. එතකොට අපිට හරියටම මේ ඩිස්ප්ලේ එකකින් බලලා හරියටම 5.1ටම හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් හිතන්නකෝ 10.59යි කියලා. 10.59ට වැඩිය දෙන්නම බෑ. එතකොට මේ DC power supply අපිට මේ විදිහට හදාගත්තොත් එහෙනම් මේ DC power supply එකේ වෝල්ට් 10.59 ඒ විදිහටම අර දශමතෙම හදාගන්න පුළුවන්. ඒකයි මේ කියන්නේ. ඊට පස්සේ මේකේ තව ඩීටේල්ස් නම් මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. නමුත් මෙතෙන් ගිහලා අපි පොඩ්ඩක් බලමු. නෑ. හරි. ඊට පස්සේ මේකේ බැලුවොත් එහෙම මෙන්න මේ තියෙනවා මේකේ DC ෆෑන් එකක් එනවා 5 වෝල්ට්. හරි. එතනත් අපිට මූලික ස්පෙસિෆිකේෂන් ටික තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. මේ වගේ හැඩයක් තමයි තියෙන්නේ. මෙතන පොඩි දේවල් ටිකක් තියෙනවා. හරි. ඉන්ටෙලිජන්ට් ටෙම්පරේචර් කන්ට්‍රෝල් ෆෑන්. හරි. ඊට පස්සේ හයි එෆිෂන්ට් ෆෙරෝසිලිකන් ඇලුමිනියම් රින් ඉන්ඩක්ටර් එක තියෙනවා. ඊට පස්සේ හරි හීට් සින්ක් එක අවුට්පුට් වෝල්ටේජ්. හරි. මෙතන අපිට බලා ගන්න පුළුවන් තව දෙයක්. මෙන්න මෙතන බැලුවොත් එහෙම අවුට්පුට් වෝල්ටේජ් එන තැන ඊට පස්සේ අවුට්පුට් වෝල්ටේජ් එකේ මයිනස් එක ප්ලස් එක ඒ වගේ ඉන්පුට් වෝල්ටේජ් එක දෙන තැන ඉන්පුට් මයිනස් එක ප්ලස් එක මේ දේවල් ටික මෙතනින් බලා ගන්නත් පුළුවන්. හරි. මෙන්න මේ දේවල් වලට ගියොත් එහේ මේ ඩිස්ප්ලේ එකේ මොනවද තියෙන්නේ. හරි. වෝල්ටේජ් එක පෙන්වන්න තැන ඊට පස්සේ ඇම්පියර් එක පෙන්වන තැන අවුට්පුට් ඉන්ඩිකේටර් ලයිට් එක. හරි. කන්ස්ටන්ට් කරන්ට් ඉන්ඩිකේටර් ඒ කියන්නේ කන්ස්ටන්ට් කරන්ට් ඉන්ඩිකේටර් කියන්නේ මේක ඇම්පියර් එක වේරිය වෙනවද එහෙම නැත්නම් කන්ස්ටන්ට් තියනවද මෙන්න මේ රතු පාට බල්බ් එකෙන් ඒක බලා ගන්න පුළුවන්. හරි. මේ ඉමේජ් එකේ තියෙනවා මම අර කලින් කතා කරපු දේවල්මයි. හරි. මේ වගේ පවර් සප්ලයි එකක් මේක මේක බලන්න රුපියල් 2352යි. සාමාන්‍යයෙන් වෝල්ට් 31ක් දක්වා අවුට් කරන්න පුළුවන් DC පවර් සප්ලයි එක. මම හිතන්නේ ටිකක් ලොකු ගාණක් වෙනවා අපිට වෙනම පවර් සප්ලයි එකක් විතරක් වෙළඳපොලෙන් මිලදී ගන්න වුණොත්. හරි. ඒක මේවා එකක් අරගන්න එක ඇත්තටම ලාභයි කියලා හිතනවා. මේවා එකක් අරගෙන මේකට පිටිපස්සේ තව මේකට අවුට්පුට් කරගන්න පුළුවන් වයර් ක්ලිප් දෙකක් ගහලා ඊට පස්සේ මේකට ක්‍රොකොඩයිල් ක්ලිප් දෙකක් වගේ හයි කරගත්තා සුපිරි පෝටබල් පවර් සප්ලයි එකක් හදාගන්න පුළුවන්. හරි. දැන් ඔයාලා දන්නවා මේ වගේ බක් බූස්ට් කන්වර්ටර් එකක් හදාගන්න එකේ වැදගත්කම. හරි. එතකොට මේක පාවිච්චි කරලා DC පවර් සප්ලයි එකක් හදාගන්න අපිට හැකියාව තියෙනවා. එතකොට ගොඩක් දෙනෙක් අහලා තිබ්බා මීටර අලුත් වැඩියා පාඨමාලාව ආයේ පටන් ගන්නේ නැද්ද කියලා. එතකොට එයාලගේ ඉල්ලීමත් එක්ක මම මේ මාසේ 31 වෙනිදා නැවත වාහන මීටර අලුත් වැඩියා පාඨමාලාවක් කරනවා. ඒක ඔන්ලයින් හරහා තමයි කරන්නේ. එතකොට ඒකට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් ඔයාලා WhatsApp message එකක් දාන්න. මම group එකේ link එක දාලා තියන්නම්. ඒ වගේම WhatsApp number එක දාලා තියන්නම් description එකේ පළවෙනි comment එකේ දාලා තියන්නම්. එතකොට ඒක බලලා ඒ නම්බර් එකට අවශ්‍ය අය මැසේජ් එකක් දාන්න. එතකොට DC power supply එකක් අපිට අවශ්‍ය වෙනවා වාහන මීටර අලුත් වැඩියා කරද්දි. එතකොට මේ දේවල් තවත් මම ඉස්සරහට ඔයාලත් එක්ක කතා කරනවා. හරි. අද වීඩියෝ එක වැදගත් වෙන්නද කියලා මම හිතනවා. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් අපි ඉස්සරහට හමු වෙමු.